වර්තමාන හයිදරාබාද් පන්දු බලයනියේ නැතුවම බැරි තුරුම්පුවක් බවට අපේ ඉෂාන් මාලිංග පත්වලා ඉවරයි. මේ වන විට ඉෂාන් හයිදරාබාද් වෙනුවෙන් තරග 15කදී කඩලු 27ක් දවාගෙන සිය කඩලු මල්ල දවසින් දවස පුරවා ගනිමින් ඉන්නේ. ඩේවිඩ් මිලර් කියන්නේ ලෝක පූජිත විශිෂ්ට පිතිකරුවෙක්. මෙවැනි පිතිකරුවෙක් දවා ගන්නවා කියන්නේ පන්දු යවන්නෙක් ලබන එක්තරා විශේෂිත අවස්ථාවක්. ඉතින් පසුගියදා අපේ පොඩි මාලිංගට ඒ අවස්ථාව උදා වුණා. පසුගියදා පැවති තරගයේදී ඉෂාන් මාලිංග ඩේවිඩ් මිලර් හට යොමු කළ පන්දුව හමුවේ මිලර් මොනතරම් අසරණ වුණාද කිව්වොත් ඔහුට ඒ පන්දුව ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. මිලර්ගේ කඩුල්ල ගන්න කලින් පන්දුවේ දිල්ලි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් හිසරදයක් වෙච්ච නිතිෂ් රානාගේ කඩුල්ල හයිදරාබාද් නායකයාට අරන් දීමටත් මොහු සමත් වෙනවා. පිට කඩලු දෙකක් අරන් දිල්ලි ඉනිම ආපස්සට අදිනවා වගේම නැවතත් ස්ටබ්ස් රිස්වි හොඳින් ක්‍රීඩා කරගෙන එද්දී කඩුල්ලා ගණනායක ඉෂාන් කිෂාන් පන්දුව දුන්නෙත් අපේ කෙනාටම තමයි. සිය වගකීම අකුරටම ඉටු කරමින් ස්ටබ්ස්ගේ කඩුල්ලා දවා ගන්න ඉෂාන් මාලිංග සමත් වෙනවා. එතනින් නැවතුනේ නැහැ. තමන්ගේ අවසන් පන්දු වාරයේ අවසන් පන්දුවේදී ආශුතෝෂ් ශර්මාගේ කඩුල්ලා ටීම් එකට අරන් දීලා ඉෂාන් එයාගේ මේ සුපිරි පන්දුවේම නතර කළේ. කලින් මැච් එකේ ලකුණු 29කට කඩලු 3ක් කරන් තරගයේ වීරය වෙන්නත් ඔහු සමත් වුණා. ඉතින් පසුගියදාත් ලකුණු 32කට කඩලු 4ක් දවාගෙන තමන්ගේ හොඳම IPL පන්දු යෑම වාර්තා කරලා හයිදරාබාද් පන්දු බල ඇණියේ ප්‍රධාන කඩලු ලබා ගැනීමේ තුරුම්පුව අපේ එකා කියලා දවසින් දවස සනාථ කරමින් සිටිනවා. ඉතින් මේ ඉෂාන් මාලිංගගේ සුවිශේෂී දක්ෂතා නිසා ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවෙක් වෙන ආරොන් ෆින්ච් මෙන්න මේ වගේ අදහසක් දීලා තියෙනවා. ඉෂාන්ට පිතිකරුවාගේ අදහස් හොඳට කියවන්න පුළුවන්. ක්‍රිස්ටන් ස්ටබ්ස් එක්ක තිබුණු ඔහුගේ සටන නම් නරඹන්න ලස්සන එකක්. ස්ටබ්ස් දෙවරක් රිවර්ස් සෙට් පහර භාවිතා කළාට පස්සේ ඔහුට තේරුණා ස්ටබ්ස් බලාපොරොත්තු වෙන්නේ වේගවත් පන්දු කියලා. එතනින් පස්සේ ඉෂාන් එම තැනටම පන්දුවේ වේගය අඩු කරලා පන්දුව යොමු කරනවා. ඒකෙන් ඔහු පිතිකරුවාව කොච්චර හොඳට කියවනවාද කියලා පැහැදිලි. විශේෂයෙන්ම අසිරු අවස්ථාවල ඒ හැකියාව ඔහුට විශාල ශක්තියක් වෙනවා නොඅනුමානයි. ඉතින් මෙලෙස තමයි ආරොන්ජ් ෆින්ච් විසින් ඉෂාන් මාලිංගට දීපු කමෙන්ට් එක. ආරොන්ජ් ෆින්ච් කියන විදියට ඔහුට තියෙන විශේෂත්වය තමයි පිතිකරුවන් කියවන්න පුළුවන් හැකියාව. ඒ නිසාම ඔහු ප්‍රෙෂර් සිටුේෂන් වල මෙතරම් සාර්ථක වෙන්නේ. ටීම් එකට කඩලු ඕනි හැම වෙලාවෙම ඒ දේ කරන්න ඔහුට පුළුවන් වෙන්නේ. දවසින් දවස අද කාලේ ක්‍රිකට් එක පිතිකරුවන්ගේ පාරාදීසයක් වෙද්දී වේගපන්දු යවන්නෙක්ට මේ ක්‍රිකට් එකේ ඔළුව උස්සන්න නම් තියෙන්නම ඕනි වේගයට වඩා බ්‍රේන් එක. ඉෂාන් මාලිංග කියන්නේ ඒ සේරම තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට්ට ලැබුණු ෆුල් පැකේජ් එකක් කියලා කිව්වොත් අපි නිවැරදි. ඉතින් ඔයාලා මොනවද හිතන්නේ? වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.